හලෝ ඉතින් යාළුවනේ කොහොමද? ඔන්න ඉතින් මේ අවුරුද්දේ අන්තිම පෝය තමයි අද. ඉතින් අදත් අපි දෙන පන්සල් තමයි යන්නේ. ඉතින් මේ රටේ ලොකු සුළි කුණාටුවක් ඉතින් ආවා. ඒකෙන් පස්සේ අපි හිතුවා හිත සැහැල්ලු කරගන්නත් එක්ක අනිවාර්යයෙන්ම අපි පන්සල් යන්න ඕනේ කියලා. ඉතින් අද අපි යන්නේ කුරුණෑගල තියෙන සාරගම පන්සලට තමයි අපි යන්නේ. ළඟ තියෙන පන්සලක් තමයි අපි අද තෝරගත්තේ වීඩියෝ එකටත් කරන්නත් ලේසි. ඒ විතරක් නෙමෙයි අපිට යන්නත් ලේසි නිසා මොකද දැන් මේ සුළි කුණාටුවෙන් පස්සේ පාරවල් වහලා පාරවල් කැඩිලා නාය ගිහින් නිසා අපිට යන්නත් අපහසුයි. ඉතින් අද අපි දෙන්නගේ ලොකුම ප්‍රාර්ථනාව රට නැවත යථා තත්ත්වයට පත් වේවායි කියන අරමුණින් තමයි අපි අද පන්සල් ඇත්තටම යන්නේ. ඔන්න ඉතින් යාළුවනේ අපි සාරගම පන්සලට ළඟා වුණා. ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම කුරුණෑගල අවට ඉන්න කෙනෙක් නම් මේ පන්සලට ගිහින් එන්න අමතක කරන්න එපා. ඇත්තටම ගොඩාක් ලස්සන පන්සලක් නිස්කලංක පරිසරයක තමයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ කුරුණෑගල ඉඳන් පුත්තරම් පාරේ යනකොට සාරගම වැව ඉස්සරහම තියෙන පන්සල තමයි මේ පන්සල. අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් සාරගම පන්සලට ගිහින් එන්න අමතක කරන්න එපා. මේ vlog එක ඉතින් මම මෙතනින් ඉවර කරනවා. රට නැවතත් යහපත් තත්ත්වයකට පත් වේවායි නැවත මෙවන් කුණාටුවක් අපේ ලංකාවට නොඒවා කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් අද අපේ vlog එක මෙතනින් නිමා කරනවා. අපිව බලාගෙන හිටපු ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් යාළුවනේ ගිහින් එන්නම්.